අලෝහා ආදරය සාමය සාධාරණතාවය මේ සියල්ල සපිරි සාගරයේ මැදින් උපන් සුරූපී දිවයින ඔබ දෙක තිබේද. සුන්දර වෙරළ තීරයන් සහ ගිනිකඳුන්ගෙන් තවත් වනාන්තරවලින් සපිරි සංසුන්තම භූදර්ශනයක් පවතින එය ඇමරිකාවේ සතු අනර්ග දිවයිනක් වන හවයි දිවයිනයි. ඉතින් හවයි ගැන කතා කිරීමේදී කතා නොකර බැරි මාතෘකාවක් තමයි හවයි ඉතිහාසය. හවයි ගත්තහම පොලිනීසියානු ජාතිකයන් විසින් පුරාතන යුගයේ එනම් අපේ රටේ කාලවකවානුවලට අනුව ක්‍රිස්තු වර්ෂ 300-600 අතර කාලෙදී නම් අනුරාධපුර යුගයේ අගභාගයේ වගේ කාලයකදී මේ පොලිනීසියානු ජාතිකයන් ඔවුන්ගේ සංස්කෘතියෙන් සහ ඔවුන්ගේ ආගමික දේවල් සහ ඔවුන්ගේ විලාසිතා වගේ ගොඩක් දේවල් මේ හවයි රටට ගෙනත් තියෙනවා. ඒ අතරින් ඔය වීඩියෝ එකේ ඉස්සරහට දකින්න පුළුවන් හුලා නැටුම් කියන එයාලගේ නැටුම් සම්ප්‍රදායත් මේ හවයි දූපත් වලට වුන් ගෙනත් තියෙනවා. ඒ වගේම 1778 දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන නාවිකයෙකු වන කැප්ටන් ජේම්ස් කුක්ගේ පැමිණීමත් සහ 1941 දී ජපානයේ දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානයේ හවයි තුල සිදු ක්‍රියාකාරකම්ද 1959 දී 1959 දී එය ඇමරිකාවේ 50 වන රාජ්‍ය බවට පත්වන තුරුම ඉතිහාසය ගැන සවිස්තර තොරතුරු ඔබට අන්තර්ජාලය ඔස්සේ තව ගවේෂණය කරන්න පුළුවන්. ඉතිහාසය ගැන හොයන්න ආස සහ ඉතිහාසය ගැන හොයන්න උනන්දුවක් දක්වන හැමෝටම ඒ මාතෘකාවට ඉඩ විවර කරමින් අපි මේ තිබෙන සුන්දරත්වය සහ සංස්කෘතිය සහ මෙහි පවතින සංචාරක නිවහනක් වෙන්න වැදගත් හේතු කිහිපයක් කතා කරන්න. ඉතින් මේ හවයි කියලා ගත්තාම හවයි දූපත විදිහට අපි ගත්තාම අපි අසා තිබෙන්නේ එක දූපතක් වගේ පමණක් බැවින් මම පිළිබඳව පොඩි විස්තරයක් කරන්න කැමතියි. එතකොට හවයි දූපත් කියලා ගත්තාම දූපත් 137ක් මේ දූපත් සමූහයට ඇත්තටම හවයි කියන්නේ දූපත් සමූහයක්. මේ දූපත් සමූහයට දූපත් 137ක් අයිති වෙනවා. ඒ අතරින් ප්‍රධාන 8ක් පවතිනවා. ඒ ප්‍රධාන 8ේ දිග් අයිලන්ඩ් එක තමයි හවයි කියන්නේ. එතකොට හවයිහි හොනලුලු කියලා අගනගරයක් තියෙනවා. ඒ කියන්නේ හවයි කියන දූපත් සමූහයටම අයිති එකම අගනගරය තියෙන්නේ හවයි දූපතේ නෙමෙයි. ඉතින් ඒක තියෙන්නේ ඔවාහු කියන අර විශේෂිත දූපත් 8ක් පවතිනවා. ඒ දූපත් 8 පිළිබඳ විස්තරය ඉස්සරහට බලා ගන්න පුළුවන්. එතකොට ඒ දූපත් 8 අතරින් ඔවාහු කියන දූපතේ තමයි මේ හොනලුලු කියන අගනගරය පවතින්නේ. ඉතින් හවයි දේශීය භාෂාව විදිහට ඔලෙල්ලෝ හවයි කියන භාෂාව හඳුන්වන්න පුළුවන්. එමෙන්ම හවයි පවතින නිද්‍රාශීලී ගිනිකන්දක් තියෙනවා. ඒ ගිනිකන්ද මවුනා කී විදිහට හඳුන්වනවා. ඒ වගේම තව සුන්දරත්වයෙන් අනුවන මුහුදු වෙරළ තීරයක් වශයෙන් සහ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැනක් විදිහට වයිකිකි නම් වෙරළ තීරය හඳුන්වන්න පුළුවන්. ඉතින් හවයි ගැන තවත් සුන්දර තතු ඔබට ඉදිරියේදී බලන්න ඉඩ විවර කරමින් අපි සාදරයෙන් පිළිගන්නවා හවයි දූපතට. ඒකොමෝ මයි. අලෝහා පැසිෆික් සාගරයේ විශ්වජනක දූපත් සමූහයක් වන හවයිහි නිවර්තන පාරාදීසයට සාදරයෙන් පිළිගනිමු. දූපත් 137කින් සමන්විත හවයි ස්වභාවික සෞන්දර්යය
පොහොසත් සංස්කෘතිය සහ ආකර්ශනීය ඉතිහාසයේ අද්විතීය සම්මිශ්‍රණයක් ඉදිරිපත් කරයි. හවායියේ ප්‍රධාන දූපත් රට වන්නේ ඔආවේ, මවුයි, කවුයි, මොලොකයි, ලනායි, නිහාව්, කහූලවේ සහ හවායි ලෙස හඳුන්වන විශාල දූපතයි. එමෙන්ම සෑම දූපතකටම ආවේනික සහ ආකර්ශනීය ස්ථාන ඇත. හවායි හදවත වන ඔආවෝ සමග අපගේ ගමන ආරම්භ කරමු. ප්‍රාන්ත අගරුණ වන හොනොල්ලුහි නිවහන ඔආවෝ එහි විචිත්‍රවත් නගර ජීවිතය, පර්ල් වරාය වැනි ඓතිහාසික ස්ථාන සහ සංකේතාත්මක වයිකිකි බීච් සඳහා ප්‍රසිද්ධය. වයිකිකියන් සැරිසැරීමට, ඉරුබැස යෑමට සහ කාර්බෝල රාත්‍රී ජීවිතය භුක්ති විඳීමට සුදුසුම ස්ථානයයි. ඊළඟට අපි නිම්නයේ දූපත වන මවුයි වෙත යන්නෙමු. ඔබට අන් කවරදාකටවත් වඩා ඉරෝදාවක් නැරඹිය හැකි විස්මයජනක හලේකලා ජාතික වනෝද්‍යානය සහ හානා වෙත රැගෙන යන දර්ශනීය ගමන් මාර්ගය, සශ්‍රීක වැසි වනාන්තර සහ අතීත විශ්මිත දියඇලි සඳහා සුප්‍රසිද්ධය. සීත මාසවලදී මවුයිගේ උණුසුම් ජලය වෙත සංක්‍රමණය වන හම්බැක් තල්මසුන් නැරඹීම අතපසු නොකරන්න. කවුයි ගාඩන් නයිස්ල් ස්වභාවදාමට ආදරය කරන්නන්ගේ තෝතැන්නකි. බොහෝ විට පැසිෆික් සාගරයේ ග්‍රෑන්ඩ් කැනියෝන් ලෙස හඳුන්වන වයිමියා කැන්යෝන් වැනි නාට්‍යමය බෝදර්ශන සහිත විශ්මයජනක නාපාලි වෙරද තීරය සමග කයුයි ඇසම සම කඳු නැගීම සහ දර්ශන නැරඹීමේ අත්දැකීම් ලබා දෙයි. ඒ සශ්‍රීක උද්‍යාන සහ සංසම් පරිසරය කවුයි ස්වභාධර්මයට පරිපූර්ණ ගැලපීමක් ලබා දෙයි. බිග් අයිලන්ඩ් හොත් හවායි දූපත ත්‍රාසජනක දේශයකි. පෘථිවියේ වටාත්ම ක්‍රියාකාරී ගිනිකඳුවලින් එකක් වන කිලාඋයා ඊ නිවහන වනය ලාවා නැරඹීම සහ ගිනිකඳු බෝදර්ශන ගවේෂණය කිරීම වැනි අද්විතීය අත්දැකීම් ලබා දෙයි. තරු නිරීක්ෂකයන් සඳහා මවුනාකී ලෝකයේ පැහැදිලිම අහසක් සපයන අතර එය තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ සඳහා අධිම ස්ථානයක් බවට පත් කරයි. හවායි සංස්කෘතිය සම්ප්‍රදාය සහ ස්වභාව ධර්මයට ගරු කිරීම තුළින් ගැඹුරින් මුල් බැස ඇත. සාම්ප්‍රදායික උලා නැටුම්, ආත්මීය හවායි සංගීතය සහ ඔබට රසවත් දේශීය ආහාර රසවිඳිය හැකි උත්සව මෙහි ඇත. ඔබ ත්‍රාසජනක විවේකයක් හෝ සංස්කෘතික ගිල්වීමක් සොයන්නේ නම් හවායි සෑම කෙනෙකුටවත් යමක් පිරිනමයි. ඒ විස්මයජනක බෝදර්ශන, උණුසුම් ආගන්තුක සත්කාරය සහ උපසත් උරුමය යැසැබවින් අමතක නොවන ගමනාන්තයක් බවට පත් කරයි.